යන අයට විශේෂයි අද වීඩියෝ එක. හෂ්, ඇයි ඒ විශේෂ වෙන්නේ? ඉතින් කතාව හැටියට අද අපි යන්නේ Sun City Airport Transit Stay එකට. හෙලෝ ළමයි, ඉතින් ඔන්න අපි දැන් අපේ මොකද මේකට කියන්නේ? අයියෝ. හෙලෝ ළමයි, අපි දැන් ඔන්න අපි බුක් කරපු රූම් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ කොහොමද අපි වෙඩින් වයිබ් එකේ ඉන්න කට්ටිය කියලා. ඉතින් හදත් එන්නේ වගේ වෙඩින් එකට අපි ආව වෙලාවේ ඉතින් අපි එන්ජොයි කරන අතර අපි හිතුවා ඔයාලත් එක්ක මේක බෙදා ගන්න. අපි දැන් මිනුවන් ගොඩට තමයි ඇවිල්ලා ඉන්නේ. මම දන්නේ මෙයාගෙන හරිද? මිනුවන් ගොඩට තමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට එතන අපි Sun City Airport Transfer නේද ඉන්නේ. Sun City Airport Transit Stay. හරි. Sun City එකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඒ නමින් සර්ච් කරොත් ඔයාලට මම මෙතන මේ දාන්නම් මෙන්න මේ හරියෙන්. ඒ නමින් සර්ච් කරොත් ඔයාලට මෙතන හොයාගන්න පුළුවන්. මෙතන හැබැයි හොඳයි. කාම් ප්ලේස් එකක්. එයාපෝට් යන කට්ටියට එහෙම මේ තැන රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද කටුනායක හරියට ළඟයි. අපි මිනුවන් ගොඩ වෙඩින් එකට යන අතරේ තමයි මේ තැන හම්බ වුණේ. අපි නම් ෆැමිලි රූම් එකක් තමයි ගත්තේ. ඔන්ලයින් තමයි බුක් කළේ. අපිට බජට් එක උනේ රුපියල් 5000ක් වගේ තමයි. one night එකකට with AC room එකක්. රූම් එක ඇතුලේ ගත්තොත් හොඳ ඉඩකඩක් වගේම අපිට ගෙස්ට් කෙනෙක්ට අත්‍යවශ්‍ය වෙන හැමදේම වගේ මෙයාලා දීලා තිබුණා. ඩබල් බෙඩ් දෙකක් වගේම කම්ෆර්ටබල් ඒ බෙඩ්ස් දෙකම. ඒ වගේම ඇටච් බාත්රූම් එකත් පිළිවෙලයි පිරිසිදුයි ගොඩාක් ඉඩකඩක් තිබ්බා. ඇතුලේ ලයිට්ස් කන්ඩිෂන් ගත්තොත් ඒවා ඇත්තටම හොඳයි. ටීවී එකකුත් එයාලා අපිට දීලා තිබුණා. අපි ෆ්‍රී ටයිම් එක නිදහසේ ගත කරා. විශේෂම දේ තමයි හිතට නිදහස දෙන ලස්සන පොඩි ඉඩක හදපු ගාඩන් එක. ඔයාලම බලන්නකෝ. මිනුවන්ගොඩ කිව්වට මේ ප්ලේස් එක තියෙන්නේ මිනුවන්ගොඩ සහ කටුනායක අතර හරි මැද වගේ. ගොඩක් පහසුවෙන් මේ තැන් දෙකටම ඔයාට යන්න පුළුවන්. ඒ වගේ මේ අහල පහලම ලාව් සුපර් මාකට් එකකුත් තියෙන නිසා ඔයාලට අඩුපාඩු සපුර ගන්න උනත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ඇස්සේ අපිට තායිවාන් පේස්ට්‍රි එකකුත් හම්බුණා. ඒ කිව්වට මේක නිකන් පයිනැපල් බිස්කට් එකකුත් වගේ නේද හර්ෂ්? අපි ඊයේ තමයි වෙඩින් එකට ආවේ. මේ ඉන්නේ අපේ වෙඩින් කපල් එක. ඔයාලට පේනවද දන්නේ මේ ඉන්නේ. ඉතින් නයිට් ෆන්ක්ෂන් එකක්. එතන පොඩක් ලයිට්ස් හරියට තිබුණේ නැහැ නම. ඉතින් අපිට හරියට වීඩියෝ එකක් ගන්න බෑ. මොකද වීඩියෝස් ගත්තට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි වීඩියෝ ගත්තේ නැහැ. ඉතින් දැන් අපි යන්න හදන්නේ. දැන් අපි යනවා නුවර. නුවර ගිහිල්ලා ඊට පස්සේ ආයිමත් ගෙදර යන තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ පැත්තට එනවා නම් ඔයාලට පුළුවන් නවතින්න මෙන්න මේ විලා එක ගන්න. මේක ගොඩක් හොඳයි. රෙකමන්ඩ් කරන්න පුළුවන් ඔයාලට නිදහසේ ඇවිල්ලා ඉන්න. ඉතින් ඔයාලම දැක්කනේ තැන සහ එතන තියෙන නිදහස. ඔයාලත් හදිස්සි අවස්ථාවක මේ පැත්තට එනවා නම් මේ නම්බර් සහ ලොකේෂන් එක සේව් කරලා තියාගන්න. ඔයාලට ඒක ගොඩක්ම වටියි. එහෙනම් අදට වීඩියෝ එකකින් අපි යනවා. අපි ඩියුස් ෆෑම්. ලොගි ඉවරයි. මේක පාර කියන්න එපා. කීතර විතරනේ. මේක පාර කියන්න එපා.